හායි යාළුවනේ ඔන්න අපි අද ගොඩ දවසකින් ආවා අපේ vlog එකක් අරගෙන. ඉතින් ගොඩ දවසින් කියන්නේ අවුරුද්දකින් විතර පස්සේ තමයි අපි මේ ආවේ. දැන් නම් ෂේන්යා ටිකක් ලොකුයි. දැන් ෂේන්යාට අවුරුදු 3ක් වෙනවා. අද අපි යන්නේ පවුලත් එක්ක පොඩි ගමනක්. හැමෝම හිතන් ඉන්නේ කාන්තාර තියනවා කියලානේ. කාන්තාර ආස්සේ හැංගිච්ච චූටි ලස්සන තැනක් බලන්න තමයි අද අපි යන්නේ. අපි ওই විදිහට යන අතරේ මෙන්න මෙතන අපිට මගදී දන් ගහකුත් හම්බුණා. අපි එතනින් නතර කරා. ඉතින් ලංකාවේ අපි ආසයිනේ ගොඩක්ම දන් ගන්න. මෙහි දන් ගහක් කියන්නේ අපිට ඉතින් මාර දෙයක්. අපි ගෙදරින් එන්න පිටත් උනේ හවස 4ට විතර. අපේ ජීවිත හැමදාම ඒකාකාරීව ගෙවන නිසා අපි හැමෝම කතා වෙලා හදිසියේ දාගත්ත පුංචි ලස්සන ගමනක් මේක. මේ තියෙන්නේ අයන් රසාත් වල ගාඩන් එක. මේකත් සලාලවල තියෙන ලස්සන තැන් වලින් එකක්. අපිට නම් අද ඇතුළට යන්න බැරි වුණා. මොකද හවස් වෙනකොට මෙතන වහන නිසා. ෂේන්යා බබත් හරි ආසාවෙන් ගාඩන් එක දිහා බලාගෙන ওই විදිහට අපි ආවා. මෙතනට තමයි අපි ආවේ. මේ හරියට කියන්නේ අයන් රසාත්. මේ දිගටම තියෙන්නේ ස්වභාවිකව හැදුණු ඇලක්. මේ කාලෙට නම් වතුර ටිකයි තියෙන්නේ. ඒ වුණාට ඉස්සරහට එන්නේ ඛරීෆ් සීසන් එකනේ. එතකොට නම් ඇල පිරෙන්න වතුර තියෙයි. ඒ වුණාට මේ තරම් නිදහසින් අපිට මෙතනට එන්න බෑ. මොකද ඒ වෙනකොට ටූරිස්ට්ලාගෙන් මේ පළාතම පිරෙනවා. මේ ඇලේ චූටි ලස්සන මාළු ගොඩාරියක් ඉන්නවා. ඉතින් අපි ඒක දිහා බලාගෙන හිටියා. එන්න දැන් අපි යමු. උඩහා තියෙන ගල් ගුහාව බලන්න. ඒක හැදිලා තියෙන ස්වභාවිකවමයි. මේ ඉතින් ෂේන්යා බබා යාගේ අම්මත් එක්ක යන ගම. ඒ කොච්චර ගියත් එයාට හිත තියෙන්නේ මෙන්න මෙතන මාළුන්ට. හැම පොඩි බබෙක්ම එහෙමමනේ ඉතින්. ෂේන්යා බබාගේ මාමලා ටිකට නම් ඇවිදින්න ගානුකුත් නෑ වතුර දැක්කට පස්සේ. එයාලා ඉතින් වතුර ජබිගකා හිටියා. අර ඈතින් පේන්නේ ගුහාව. පුංචි කාලේ ඉඳන් ලස්සන මතක ගොඩාක් මෙතන තියෙනවා. පොඩි කාලේ ඉඳන් මං හරි ආස තැනක් මේක. ෂේන්යාගේ පිටිපස්සෙන් ඔයාලත් එන්නකෝ එහෙනම්. මෙතන කොච්චර ලස්සනයිද බලන්න. උඩට ගියාට පස්සේ කොයිතරම් ලස්සන view එකක් පේනවද? ඔයාලටත් පේනවද බලන්නකෝ. මට ගුහාව ඇතුලේ වීඩියෝ එකක් ගන්න බැරි වුණානේ. ඔය ඉතින් ෂේන්යා බබාගේ පුංචිලා දෙන්න ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ගුහාව ඇතුලේ මේ විදිහට තමයි පේන්නේ. බලන්නකෝ උඩින් පල්ලෙහා බලපුවම view එක කොච්චර ලස්සනට පේනවද කියලා. ඔයාලටත් පේනව නේද? දැන් යන්න අපිත් එක්ක පල්ලෙහාට යමු. මෙතන වතුර ගලාගෙන යන සද්දෙත් එක්ක හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ. ඔයාලට මං කියව නේද අපි එද්දි දන් කැඩුවා කියලා. ඔය තිබ්බේ දන් ටික. මේ වගේ තැන්වල කොහොමත් ඉන්නවනේ මේ යාළුවෝ. ඉතින් අපිට අදත් හම්බුණා. අපි නිතරම අශ්වය දැකලා තිබ්බට පළවෙනි වතාවට තමයි මේ අශ්වයා පිටේ නැග්ගේ. අපි හැමෝම ඉතින් නැග්ග බයෙන් ඉතින්. එහෙනම් තවත් මේ වගේ ලස්සන vlog එකේ ඉක්මනින් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.